ලියනාඩෝ යාළුවෝයි ලෝරව හොඳට ගොනාට ඇඳුවා. ලියනාඩෝට හම්බ වුණ කඩදාසියේ ඇත්තටම මොනවද තිබුණේ? මේ බලන්න. බලන්න මෙයා මෝඩයට අන්දලා. මේකේ මොනවාද ඔච්චරට හිනා වෙන්න තියෙන්නේ? මේක දිහා හොඳට බලන්න. මට කියන්න මොනවද පේන්නේ කියලා. මේ જાතිය කඩදාසිවල වෙන්න ඕනේ ඒ කාලේ පූජකයෝ ලියන්න පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ලියෝ යාගේ කට්ටියයි අනිවාර්යෙන්ම ආශ්‍රමයේ තියෙන පුස්තකාලයට යන්නේ නැති පූජකයන් ගැන තව විස්තර හොයාගෙන. එහෙනම් ඉක්මන් කරමු. අපිත් එතෙන්ට යමු. ඒ දෙබස කියන්න ඕනේ ලෝකස් ලොක්කා. ඒ කියන්නේ මම. විකාර නැතුව මෙන්න මේ පස්සෙන් එනවා. අපි ආශ්‍රමයට ගිහිල්ලා එහෙ කාමර පරීක්ෂා කරමුද ලියනාඩෝ? මට විශ්වාසයි ඊළඟින් ගියේ එහෙන් හොයාගන්න පුළුවන් කියලා. චුට්ටක් ඉන්නකො ජෙසිකා. ලෝර මෙහෙට ඇවිල්ලා ගියා කියලා කියන්නේ එයා අපේ රහස් ස්ථානයේ තියෙන තැන ගැන දන්නවා. ඒ කියන්නේ අපි තවත් මෙතන ඉන්න එක ආරක්ෂිත නෑ. අපි අලුත් රහස් තැනක් අනිවාර්යෙන්ම හදා ගන්න ඕනේ. එහෙම නැති වුණොත් එයාලා හැමදාම අපි තැන්ට එයි. ඉක්මන් කරන්න අපි යමු. ආයෙත් ආශ්‍රමයට යමුලු. ආයෙත් ආශ්‍රමයට යනවා. ආයෙත් මෙහෙට එනවා. එහෙට යනවා. මෙහෙට යනවා. මේකේ කිසි තේරුමක් නෑනේ. මොකක්ද අනේ? අනිත් එක මෙයාලට කෑම ගැන කිසිම ගාලක් නැහැනේ. මුලින් තිබ්බන ලොකු පලිංගු අර මෝඩයෝ තුන් දෙනා බින්දා. ඊට පස්සේ අර පොඩි පලිංගුවෙන් කිසිම ප්‍රයෝජනයක් උනේ නැහැ. ඇත්තමයි මලීනා ඔයාගේ මායා බලවලින් නම් අපිට කිසිම උදව්වක් උනේ නැහැ. ඉන්න මල්ල ගෞත අදහසක් තියෙනවා. දෙකා ඔයාට වැඩක් තියෙනවා. ඉක්මනට අර ආශ්‍රමේ කුණුලට යන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ එතනින් ගලක් අරගෙන ආයෙත් මෙහාට එන්න. එතකොට ඔයා ගලක් ගෙනල්ලා මොනවද කරන්න හදන්නේ? මම ඔයාට පස්සේ තේරුම් කරන්නම්. මලීලා මේ පාර මොකද්ද මේ කරන්න හදන්නේ? එදොයට. හරි හරි මම ඒකත් මහා මෝඩ අදහසක් වෙන්න ඇති. ලෝරා එතකොට ඔයා අර අයියා මලෝ තුන් දෙනාට කියන්න කැලේට ගිහින් විශේෂ බලක් හොයාගෙන එන්න කියලා. හරිද? හරි කියන්නම්. ඊට කලින් මට කියන්නේ මේ මලෙන් මොනවද කරන්න යන්නේ කියලා. මං අපුරු මායාකාරයෝ ළඟ වැඩ කරද්දී මගේ යාළකින් ඉගෙන ගත්තා පරණ මල් එක්ක වුණත් කතා කරන්න පුළුවන් භාෂාවල් මොනවද කියලා. ඒව ගොඩක් වටිනවා. ඔන්න හරි. මේ ගුහාවෙන් අපිට කැලෑව මැද්දට යන්න පුළුවන්. එතන මම පුංචි රහස්ථානයක් හදලායි තියෙන්නේ. බොල්ටෝ එතන ගිහිල්ලා පරීක්ෂා කරන ගමනුයි ඉන්නේ. මේ දේවල් බලන් ඉඳලා මට පා වෙලා තින්නේ. මං තව චුට්ටක් හොදට නිදා ගන්නවා. හරි. දැන් අපි ආපහු ආශ්‍රමයට ගිහිල්ලා ඊළඟ ඉංගිය හොයාගමු. දැනටමත් අපි හොඳටම පරක්කුයි. පොඩ්ඩක් කියන්න ඔයාටත් මට ඇහෙන වගේ සද්දයක් ඇහෙනවද? ඉක්මන් කරලා මේ පැත්තට එන්න. අයියා මලෝ තුන් දෙනා. එයාලා මොනවද මෙහි කරන්නේ? එන්න ගිහින් බලමු. එයාලා හතු වෙනවද? මෙතන කොහෙදන්නේ හතු තියෙන්නේ? ඔයාලට ඒ දේවලුත් උගන්වන්න වෙලා දනේ. අර බලන්න එයාගේ අතේ මොකද්ද තියෙනවා? මොකක්ද අනේ? තාම මේ මල හම්බුනේ නැද්ද? ලෝර කිව්වේ මායාකාරයට මැජික් කරිස්ටි හදන්න මේ මල ඕන වෙනවා කියලානේ. මොකද කිව්වේ? මැජික් කරිස්ටියක්? ඒක නම් මන් දන්නේ. ඒත් එයා අරිස්ටි බලෙන් ගලකට පණ දෙන්නලුනේ යන්නේ. ඊට පස්සේ ඉතින් ගල කියන වස්තුව කොහෙද හංගලා තියෙන්නේ කියලා. ඊටත් පස්සේ අපි ලෝරත් එක්ක ගිහින් වස්තුව කොහෙද තියෙන්නේ කියලා හොයා ගන්න ඕනේ. මං නම් එච්චරයි දන්නේ. මං හිතන්නේ මට මේ මල හම්බුණා. ආශ්‍රමයේ තියෙන ගල් වලට කතා කරන්න පණ දෙන්න මොන જાතිය විහිළුවක්ද ඒක? මෙයාලා මේ අලුතින් කරන්න හදන සෙල්ලම මොකද්ද? මට නම් ඕවා විශ්වාස නැහැ. ඒ තවදානෙන් ඉන්න වෙනවා. දැන් එන්නකෝ යන්න. මට පැන්සලක් දෙන්න ලියෝ. දැන් හරි. දැන් වැඩේ හරි. කඩදාසිය වෙනස් කරන එක නම් හොඳ වැඩක්. දැන් එයාලා වැරදි මලක් හොය හොය ඇවිද ඇවිද ඉඳී. ඒකට ස්තුතියි. ඒත් අපිට ඉක්මනට අර කාමරේ හොයාගන්න වෙනවා. අපිට සිටියම ඕනේනේ. සමහර විට ඒක හම්බෙයි. අර ප්‍රධාන පූජකයාගේ කාමරේ අපි පරීක්ෂා කළොත්. නියමයි. අපූර්ව අදහසක් ලොරෙන්සෝ. දැන් අපි ඉක්මනටම අහස යානට නැගලා නගරේ පැත්තට පියාඹගෙන යමු. අයියෝ අපරාධේ මං ඒක ඔයාට කිව්වේ.
ඔය හදන්නේ මොනවද කියනවද? කසායක් වද්ද? තැඹුම් හොද්දද? එහෙම නැත්නම් වෙන මොනාරිද? ඒක රහසක්. හරි ඔයාගේ රාසුව තියාගන්නකෝ මං ගින් හදනවා වෙන මොනාරි. හැබැයි ඒක නම් ඉල්ලන්න දෙන්න එපා. මලීනා මෙන්න අර මල හොයාගෙන ඇවිත්. බොහොම හොඳයි. දැන් අපි ළඟ ඒ ගල ඇරෙන්න මේ සේරම තියෙනවා. ඔන්න මං ගලත් අරගෙන ආවා. මං හිතන්නේ ඔයාලා මෙච්චරලා ඔය හිටපු ගල මේක නේද? අපි තවත් බලාගෙන ඉන්න නැතුව ලියෝවයි එයාගේ යාළුවන්වයි කොහොම හරි පරද්දමු. මට හොඳටම විශ්වාසයි අපේ ප්‍රශ්නෙට උත්තරේ පල්ලියේ චිත්‍රයෙන් හොයාගන්න පුළුවන් වෙයි කියලා. අපි ඉක්මනට යමු යාළුවනේ. මේක හරිම ලස්සනයි. අතන බලන්න. මං හිතුවා වගේමයි. ඉරේ එළිය. මේක අනිවාර්යෙන්ම අපේ පළවෙනි ඉංගිය වෙන්න ඕනේ. මොකද ඒ කාලේ පූජකයෝ ලියන්න වාඩි වෙන්නේ හොඳට ඉරේ එළිය වැටලා ආලෝකමත් වෙච්ච කාමරවල. අර බලන්නකෝ හිරු එළිය හොඳටම වැටෙන්නේ අර කුළුනේ තියෙන උඩම කාමරයට. නියමයි. අපි ඉක්මනට එතනට යමු. තවත් අපි මෙතන බලාගෙන ඉන්නේ මොකටද? ඉක්මනට දුවලා යන්. දැන් අපිට ඒ ගලත් එක්ක කතා කරන්න පුළුවන්. මේක හොඳයි අපිට මොකුත්ම කරගන්න බැරි වුණාම ප්‍රයෝජනෙට ගන්න. මට ඔය කිසි දෙයක් තේරෙන්නේ නැහැ. ඔයාට ඉතින් මොනවද තේරෙන්නේ? මොලයක් කියලා කලදක් හරි තියෙනවා නම් ඔයගේ දේවල් තේරෙන්න ඕනේ. මේකෙන් අහන්න ඕන දේ විතරක් අහන්න. හැබැයි විශේෂම දේ විතරයි අහන්න ඕනේ. ඇයි ඉතින් ඔයා අහන්නේ නැත්තේ? ඒත් මං අහන දෙයට මේ ගල කැමති නැති වුණොත් මේ පාර අපි ලූකස්ට අවස්ථාව දෙමු. බලමුකෝ. ඒකවත් හරියට කරයිද කියලා. අයියෝ ඔක සුළු දෙයක්නේ. මගේ හොඳ ලස්සන ගල් කැටේ. මං කියන දෙයට හොඳින් සවන් දෙන්න. මං ඔයාගෙන් බැඳලා ඉල්ලනවා මට කියන්න කියලා පුස්තකාල කාමරේ කොතනද කියලා. මේක එලවෙන්නවත් නෑ. සමහර විට ඔයාගේ අදහසට කැමති නැතුව ඇති. නෑ මම නම් හිතන විදිහට ඔයාට ඔය රෙසිපි එක වැරදිලායි තියෙන්නේ. මට කියනවද අපි මේ කොහෙද යන්නේ කියලා? ආශ්‍රමයේ පැත්තට. ඇයි දැන් අපිට පළතුරු කඩන්න යන්න බැරිද? ඒ ගැන අපි පස්සේ බලමුකෝ ලොරෙන්සෝ. මුලින්ම පූජකයන්ගේ කාමර හොයාගන්න ඕනේ. දැන් අපි ගොඩ බාන්නයි හදන්නේ. මේකට තමයි නියම ගොඩ බෑමක් කියන්නේ. අපි අතන උඩටයි යන්න ඕනේ. ඒත් ලියනවට අපි කොහොමද මේක උඩට නගින්නේ? මෙතන තියෙන ලී පඩි පෙළ පාවිච්චි කරන එක නම් භයානක වෙන්න පුළුවන්. ඒ හින්දා මේකට අපි අනිවාර්යයෙන්ම අලුත් ක්‍රමයක් හොයාගන්න වෙනවා. ඒක හරි. ආපහු ගෙදර ගිහින් අපිට නිවාඩු පාඩුව ඉන්න පුළුවන්. ටින්ටොන් අපිට ඔයාගේ උදව්ව ඕනේ. ඔයා දැන් කියන්නේ කුළුනේ එළියෙන් උඩට නගිමු කියලාද? ඔව් ඔයා හරියටම හරි ජෙසිකා. ඒක ආරක්ෂිතයි වගේම විනෝදයි. අනේ මං හැමදේම හරියට කරානේ. ඒත් මට හිතාගන්න බැරි මට කොතනද වැරදුනේ කියලා. ඕමින් මට හිතාගන්න පුළුවන්. අයියා මලෝ තුන්දෙනා මට ඇඳලා පෙන්නන්න ඔයාලා අරගෙන ආපු මල මොන වගේද කියලා. මොනවද කියන්නේ? ඇයි මං අවශ්‍ය මල ගානට බැඳලා දුන්නානේ. හරියට හොයාගන්න ලේසි වෙන්න. මට ඒක ගැන ගොඩක් සැකයි. අපි පරීක්ෂා කරමු. සැන්නෝ මට අර චිත්‍රපට දෙන්න. මං ඒක ඔයාට දුන්නනේ. ඒත් මං ඔයාට ආපු එක දුන්නානේ. මං ඒක ඔයාට දුන්නා. මතකද? ඔයාලා මේකද හොයන්නේ? බලන්න මේ මලද ඔයා ඇඳලා දුන්නේ කියලා. නෑ මේක සාමාන්‍ය මලක්. අරිෂ්ටට හරියන්නේ මේක නෙමෙයි. මෙයාලා තුන්දෙනාගේ වැරදි බලක් ගෙනල්ලා තියෙන්නේ. ලියෝ මන් දන්නවා. ඇත්තම චිත්‍රෙට තමු මොකද කළේ කියලා. දැන් ඔයාගේ වාරේ ටින්ටොන්. තව ටිකයි. ඔහොම ගන්න. මෙතන කිසිම ප්‍රශ්නයක් නෑ යාළුවනේ. මං කාමරේ පරීක්ෂා කරලා ඔයගොල්ලන්ට කියන්නම්. ලොරෙන්සෝ, ජෙසිකා,
ඔතන පල්ලෙහා බලන්න ගලක කොටසක් තියෙනවද කියලා. මෙතන මුකුත් නෑනේ. මෙතන ගල් කොටසක් නෑ ලියෝ. මං හිතන්නේ අපේ එන්න කලින් මෙතනට කවුරු හරි ඇවිල්ලා තියෙනවා කොහොමද කියලා. එහෙම කියන්නේ? අර බලන්න. ඔව් නේද? ඒත් මේ මොකද්ද? මේක වෙන්න ඇති. මට හම්බුණා. මං දැම්ම පල්ලෙහාට එනවා. ඕගොල්ලෝ ඔතනම ඉන්න. ඒත් මේක ඕක්කොලයක්නේ. මේ ගලේ කොටලා තියෙන ඕක්කොලයක ආකෘතියක්. මේ ලොරෙන්සෝ ඇයි මේක මේ ආකෘතියක් හදලා තියෙන්නේ? මේවා පාවිච්චි කරන්න තීන්ත හදන්න මං දන්නෝනේ. ඒකත් එහෙමද? තීන්ත හදන්න. මේක හරිම අමුතු ඉංගියක්නේ. හරි අපි ඉක්මනට මෙතනින් යමු. අර කට්ටිය ආපහු මෙතනට එන්න කලින්. ලියෝ එයාගේ කට්ටිය ඉන්නේ ආශ්‍රමේ. පේන විදිහට එයාලා පූජකයන්ගේ කාමරේ හොයාගෙන වගේ. ඔය ඇති මං ඔයාට ඕන විදිහට වැඩ කරන්න ඉඩ දුන්නා. ඒත් වැඩක් උනේ නැහැ. දැන් ඉඳන් අපි අපේ මූදු කොල්ලකාර ක්‍රමයට වැඩ කරන්න පටන් ගන්නවා. මොකද නැත්තම් මේ මටම කියන නම ඔව් එළදර බෝ නෙමෙයිනේ. කොච්චර නම් කියන්න ඕනද මට එළදර බ්‍රෝ කියලා කතා කරන්න එපා කියලා. කියන දේ අහන්නෙම නැහැ. දැන් ඉඳන් අපිලගේ අයියා කියලා කියන්නේ. ඇත්තටම අයියාලුව එළදර බෝ කියනකොට එයා එච්චරම කැමති. ඒක ටික කතාවක් යාළුවා. අපි වෙනද වගේ චීස් කොත්තුවක් කන ගමන් ඒ ගැන කතා කරමුවානේ. ඕනි නම් තේකුත් බොන්න පුළුවන්නේ. ලියනාඩෝටයි යාළුවන්ටයි වස්තුවට ළඟා වෙන්න හොඳ ඉඟියක් ලැබුණා. ඒ ගලේ ඇඳලා තිබුණු ඕක් පත්‍රයේ රහස මොකද්ද? හරි, අපි ඒක දැනගමුකෝ. මේකට නම් ඔයා කැමති වෙයි. වාට හිතන්නත් උදව් වේවි. ඔයා ඔය හිතන දෙයක් ගැන කතා කරේ උදේට කන කෑම ගැන නේද? අර ඕක් පත්‍රෙ විදිහට ඇඳලා තිබුණු චිත්‍රය ගැනද ඔයා ඔය කතා කරන්නේ? ඔව් ඒක තමයි. ඒත් මට මොකොත් හිතා ගන්න බෑනේ. මම මේ කල්පනා කරේ ඇත්තටම ඇයි ගහක කොළයක් එංගියක් විදිහට දැම්මේ කියලා. මං අහලා තියෙනවා ඉස්සර කාලේ ඕක් ගස් වලින් සෑහෙන්න ප්‍රයෝජන අරගෙන තියෙනවා කියලා. හැබැයි එක දෙයක් මට විශ්වාසයි. මෙතන හිටියයි කියලා නම් අපිට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා මොනවා හරි කරන්න වෙනවා. අර උකුස ආපහු ඇවිල්ලා වගේ. එයා සරින් සරේ එනවා. පේන විදිහට එයා ඔත්තුකාරයෙක් වගේ. අර බලන්න එයාගේ බෙල්ලේ එල්ලලා තියෙන මාලේ. ඒ මාලේ මොකක් හරි දෙයක් තියෙනවා. ඒත් මොකටද එහෙම කරන්නේ? ඒක හරි අමුතුයි. මෙතන මොකක් හරි අවුලක් තියෙනවා. ඉන්න මම ඒක දැනගෙන එන්නම්. ඇත්තටම මට මේ වැඩේ දැන් එපා වෙලා තියෙන්නේ. මෙයාලා එක තැනක ඉන්නෙත් නෑනේ. මාරයිනේ. මාර ලස්සනට චිත්‍ර ඇඳලානේ. ඒත් මොකටද ඔයා අපේ චිත්‍ර අඳින ලියනාඩෝ? ඔයාට නිකමටවත් හිතෙන්නේ නැද්ද ලෝරයි කොල්ලකාරයෝ අපි කරන දේවල් කොහොමද දැනගන්නේ කියලා? අර උකුසව මලීනා කියන මායාකාරී තමයි හදාගෙන ඇත්තේ. එයා නිසා තමයි අපි හැම වෙලේම මොනවද කරන්නේ කොහෙද යන්නේ කියලා ඒගොල්ලෝ හරියටම දැනගන්නේ. ඒක මං කවදින්දලද කියන්නේ ඔයා කනකට ගන්නෙ නෑනේ. ඇයි මෙතනින් අයට පේන්නේ නැත්තේ මේ චිත්‍රය මම නෑ කියලා? බොල්ටෝ ඔයා ඔතනින් හෙලවෙන්නේ නැතුව ඉන්න ඕනේ හරිද? අර උකුසගෙන් ඇසේ මහකට ගන්න එපා. ඔයාට ඒ වෙනුවෙන් ඇති තරම් මාළු පාන් කන්නත් පුළුවන්. මං හිතන්නේ මේ සැලැස්ම හරියයි. එන්න අපි යමු. මට හොඳටම විශ්වාසයි ලියෝ යාළුවෝ කොහෙවත් යන්නේ නෑ. ඒ වුණාට මම මෙතනට වෙලාවෙ ඉන්න ඕන. මෙයාලා පැනලා ගියොත් එහෙනම් මං ඉවරයි. හරි අමාරු වැඩක් මේක තැනකට වෙලා ඉන්න එක. ඔක්කොමල්ලා වැඩ කරන්න.
මෙන්න මෙයාට ඕක දෙන්න ඔයා දන්නේ නැහැ තිත්ත ගන්න කොහමද කියලා. හරියට පාන් වලට බටර් ගන්නවා වගේ තමයි මේක කරන්න ඕනේ. මොකද කියන්නේ අපි සෙල්ලමක් කරමුද? මට නම් දැන් මෙතන ඉඳලා එපා වෙලා තියෙන්නේ. මට ඔය පලිංගු බෝලේ ඕනේ. ඕක මෙහාට දෙන්න. ලෝකස් මං කියන දේ ඇහෙන්නේ. නවත්තනවා. නැත්තම් මං තමුල්ලා සේට්ටම අමතක නොවෙන්න හොඳ පාඩමක් උගන්වනවා මායාකාරියට කියලා. ඔච්චර කේන්ති ගන්න එපා ලෝරා. කොහොමත් ඔය පරණ වැඩ කරන්නේ නැති පලිංගු බෝලේ අපිට මුකුත් පෙන්වන්නේ නැහනේ. ඔහු මාත් එක්ක දන්නවා මෝඩයෝ. ඒත් අපි යාළගෙන හොඳට ඇහැගහගෙන ඉන්න ඕනේ. චුට්ටක් ඉන්නකෝ මේ පාර ආශ්‍රමී පැත්තට නෙමේ නේද යන්නේ කොහෙද මේ යන්නේ කියන්නකෝ ඉන්නකෝ මං ඔයාලට පෙන්නලා දෙන්න. මට මේක හිතුණා මතකයිනේ මේ පාර කවුරුවත්ම අපේ පස්සෙන් එන්න බෑ හරිද? මේ වැඩේදී ලෝරයි කොල්ලකාරයන් වයි රවට්ටන එක හරිම වැදගත්. ටින්ටන් ඔයාලට තේරුණානේ නේද? මේක වට හොඳට ගැලපෙනවා. ඇයි මේ බොරු කොණ්ඩයක් දාලම ඔයා වගේ ඇන්දුවේ කියන්න වැඩිය හිතන්න එපා ලොරෙන්සෝ. ඔයයි ටින්ටොනුයි මායි ජෙසිකයි වගේ එතනට ගිහිල්ලා ලෝරවයි කට්ටියවයි අනිවාර්යෙන් රවට්ටන්න. එයාලව හොඳට අඳන්න ඕනේ ලොරෙන්සෝ. හරි එහෙනම් එතකන් ලියෝයි මමයි ගිහිල්ලා ඊළඟින් ගිය හොයාගන්න උත්සාහ කරන්න. මොකක් හරි අවුලක් තියෙනවා. ලියෝයි යාගේ කට්ටියයි කිසිම දෙයක් කරන්නේ නැහනේ. ඔයා දුක් වෙන්න එපා. මංගේ වදකාරීන්ට පාඩමක් උගන්වන්න හොඳ අරිෂ්ටයක් හදන ගමන් ඉන්නේ. හොඳයි. මේ මටත් ඉතින් පුංචි විවේකයක් ඕනේනේ. මට හිතුණා මොකක් මාරි දෙයක් සිද්ධ වෙනවා කියලා. ලූකස්! ඉක්මනට රහස්‍යයනේ පස්සෙන් යන්න. ඒක මග අරගන්න නම් එපා. එහෙම දෙයක් වුණොත් මං ඔයාව ඉතුරු කරන්නේ නැහැ. මොකද්ද මලීනා? ඔයත් ඔක ඉක්මනට ලෑස්ති කරලා ගන්නකෝ. ඔයා කිසිම දෙයකට බය වෙන්න එපා. අපේ ඇස් වලින් බේරලා ඒගොල්ලන්ට කොහෙටවත් යන්න හම්බෙන්නේ නැහැ. අපි එනකන් ඔයාලා අපිට කන්න කෑම හදන්න. ඒක හොඳයිනේ. කොච්චර වෙලාවක් තිස්සේ අපි මේ යාරය පස්සේ යනවද? මට නම් දැන් එපා වෙලා තියෙන්නේ. බ්‍රැන්ඩ් ඔයාගේ ශක්තිය තව ඉතුරු කරගන්න. ඒගොල්ලෝ තවත් ඈතට යනවා. දන්නවද මේ සිතියමට අනුව නම් එළවලු වගාව තියෙන වැඩදුරක වෙන්න බෑ. අපි දැන් හොඳට පරිස්සම් වෙන්න ඕනේ. ලෝරයි කොල්ලකාරයන්ව අපි හොයාගෙන එනව වෙන්නත් පුළුවන්. ඒ දේ අමතක කරන්න එපා. මෙතන වෙන්න ඕනේ එළවලු වගාව තිබ්බ තැන. හැබැයි අපි වැඩිය බලාපොරොත්තු තියාගන්න හොඳ නෑ. අවුරුදු දහස් ගානකින් මෙතන වැඩක් කළා නෑනේ. මෙතන තියෙන නටබුන් විතරයි. අනික පේන විදියට මෙතන ඉස්සර එළවලු වගා කරලා තිබුණා කියලා හරියට කියන්නත් බෑ. ඒකට කමක් නෑ ජෙසිකා. මං හිතන්නේ අපිට ඕනි කරන දෙයක් මට හම්බ වුණා. මේක නළලින්දක් වගේ. මේකෙන් වෙන්නේ නැති අර ගස් වලට වතුර දාන්නේ නැත්තේ. මේ බලන්න මට හම්බ වෙච්ච දේ මේක මොකක් වෙන්න ඇතිද? මේ යකඩ වලලු වතුර බාල්දි වලට පාවිච්චි කරපුවා වෙන්නේ නැති. ඒ කියන්නේ අපි හරිම තැනට තමයි අවිල්ලා තියෙන්නේ. හරි අපි බලමු තව මොනවද තියෙන්නේ කියලා. අයියෝ මෙතන කිසිම දෙයක් හරියට වෙන්නේ නැහනේ. ඔයාගෙනුත් කිසිම වැඩක් නැහැ මලීනා. අඩුම තරමේ ඇපල් ගෙඩියක්වත් මට හොරකම් කරන්න ඉගෙනුවේ නැහැ. ඔයා මොනවද මේ කියන්නේ? තේරුම් ගන්න. මේවා එච්චර ලේසි වැඩ නෙමෙයි. මටත් මේවා හදන්න ඉගෙන ගන්න අවුරුදු ගාණක් ගියා. හරි ඔයාට ඔක ඉගෙන ගන්න අවුරුදු ගාණක් ගියා කියලා කියමුකෝ. හැබැයි මට ඒකට පැය භාගයක් ඇති.
ඒ නපුරු කෙල්ල ඊට පස්සේ ඇපල් වලින් ගහන්න කලින් වටපිට බලනවා හොඳට තේරුණාද මම මේවාට කියන්න ආවේ නැවේ වැඩ දැන් ගොඩක් දුරට ඉවරයි සම්පූර්ණ වුණ ගමන් වස්තුව හොයන්න යන්න පෙහෙන් පිටත් වෙන්න ඕනේ දැන් කට්ටියටම තේරුණා නේද මට නම් හරිම කම්මැලි. මං එනවා ටිකක් ඇවිදලා එන්න. හරි ඒත් වැඩි දුරක එහෙම යන්න එපා. මේ ඕගස් ගොඩක් පරණ ඒවා වගේ. ටිකක් හිතන්නකෝ මේ ගස් සමහර විට පූජිකව ඉන්න කාලින් දැම්ම තියෙන්නේ නැති. ලියෝ මේ බලන්න මට හම්බ වුණ දේ. මං හිතන්නේ පූජකයා අකුරු ලියන්න තීන්ත හදන්න නැත්තේ මේ වයින් තමයි. මට හිතෙන්නේ අපි මේ ඕගස් තව හොඳට පරීක්ෂා කරලා බලන්න ඕනේ. සමහර විට අපිට මෙතනින් ඕනි කරන ඊළඟ ගිය හොයාගන්නත් පුළුවන් වෙයි. ලියෝ මට ඉගේ හම්බ වුණා. මේකෙන් මෙන්න නැති තිරිංගු ගස් කපන්න නැත්තේ. මේක ගොඩක් පරණ ජයගත්තක් නේ. ඔයාට පේනවද ලියෝ මේකේ මිටේ තියෙන සිදුරු තුනම එක වගේ. මේකෙ මොකටද සිදුරු තියෙන්නේ? සමහර විට මේකෙන් අපිට උදව්වක් හම්බ වෙන්න පුළුවන්. අපිට මේ ගැන හිතන්න වෙනවා. ඒක ඇත්ත අපිට හොඳට මොලේ වෙහෙස වෙලා හිතන්න වෙනවා. ඕ මට හරිම තෙබහයි ලියෝ අපිට මේ පරණ නළලින්දෙන් වතුර ගන්න පුළුවන් වෙයිද? හරි අපි වතුර ටිකක් ගන්න බලමු. මොකක්ද සද්දේ? මේ මොකද්ද? මම මේ වගේ දෙයක් කවදාවත් දැකලා නැහැ. මේක ඇස් තුනේ මකරෙක්ගේ රූපයක්. හරි පුදුමයි. නළලින්දෙන් වතුර ගන්නකොට තමයි ඇස් තුනම එළියට ආවේ. ලියෝ අර හොයාගත්ත දෑකැත්ත මෙහාට දෙන්න සමහර විට ඒක මෙතනදී වැඩ කරයි. මේක ඇතුලේ මොනවාරි තියෙනවා. මේ මොකද්ද? මේක මේ නිකම්ම මිටමලෝක තතක්නේ. හොඳට බලන්න ඕකේ කොහොරයක් තියෙනවා. සමහර විට ඒ කාලේ පූජකයෝ මේ කුහරයට ලීයක් දාලා පාවිච්චි කරන්නේ නැති. ඔයා කියන්නේ මේක ලීයක් සම්බන්ධ කරපු ලෝහ අතක් කියලාද? ඇත්තටම මේක මොකකට පාවිච්චි කරන්නේ නැතිද? ලෝරා ඔයා කොහෙද? අයියෝ මගේ තනේ ලෝරා මේ පැත්තට ඇවිල්ලා. අපි ගොඩක් පරිස්සමින් ඉන්න ඕනේ. අපි මේ ටික ආපහු මෙතනින්ම තියමු. දැන් අපි මෙතනින් ඉක්මනට යමු. ලොක්කා අපි තවත් මොනවද මෙතන බලන් ඉන්නේ? අපි අතර දෙනවා දැන් මෙතනට ඇවිල්ලා ගොඩ වෙලාවක් වෙනවනේ. අපිට අපහු නැවට ගිහලා පස්සේ එන්න බැරිද? මට කියනවාද ඔයාලා මොන ලෝකෙද ඉන්නේ කියලා? ලියෝයි ජෙසිකයි අන්න අර අතන ඉන්නේ. අපි එයාලා නිකන් මෙතෙන්ටලා එමු. ඊට පස්සේ අපි එයාලා වට කරලා ඉක්මනට අල්ලගමු. ඒත් අපි කොච්චර වෙලා මෙතන වෙලා ඉන්නද? ඇත්තටම කවුද අර දෙන්න? කවුදානේ? දැන් තේරෙනවනේ මෙයාගේ නංගි ලොක්ක වෙලා තින්නේ ඒ කියලා. අටවහ ගන්නවා. මන් දන්නව මෝඩයිනේ එයාලා එළියට ගියා කියලා. දැන් අපේ මෙහෙයුම සාර්ථකයි. අපි දැන් කරන්න ඕන තවත් බලන් ඉන්න නැතුව නැවට යන එක. ඔයා කියන විදිහට තමයි. දැන් තුරුම්පුව මගේ ළඟයි තියෙන්නේ ලියෝ තේරුණාද?